ආයුබෝවන් සුත්‍රන්ගේ ලෝකේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි 49 වෙනි එපිසෝඩ් එක. අද අපි කතා කරන්න හදන්නේ පරවියන්ට සහ කුකුලන්ට තියෙන මාරාන්තික අංක 1 ලෙඩක් ගැන. ඒක හැදුනොත් ගොඩක් දුරට මැරෙනවා. හරියට බෙහෙත් කරේ නැති වුණොත් එහෙම අපි බලමු ඒකට බෙහෙත් සහ ලෙඩේ හොයාගන්නේ කොහොමද? ඒ පිළිබඳව විස්තර ටික. ඔව් අපි අද කිව්වා වගේම මේක ගොඩක් දුරට පරවියන්ගේ තරුණ පරවියන්ට තමයි කියන්නේ පැටව් කාලයෙන් පස්සේ සාමාන්‍යයෙන් තරුණ වයසේ නාම්බෝ වගේ සත්තුන්ට තමයි මේක හැදීම ඉඩකඩ තියෙන. අනිත් අයටත් හැදෙන්න පුළුවන්. හැබැයි අර සාමාන්‍යයෙන් ටිකක් වයසට ගියපු අයගේ ඇඟ ටිකක් මෝරලා තියෙන නිසා එයාලගේ ප්‍රතිශක්තිය වැඩි නිසා එයාලා ටිකක් හැදෙනවා අඩුයි. මේක මේ ලෙඩේට කියන්නේ කොක්සිඩියෝසිස් කියලා. වලට පොඩ්ඩක් Google සර්ච් කරලා බලන්න පුළුවන්. මේක ගොඩක් ඒ කියන්නේ කුකුල්ලු පරවි වගේ සත්තුන්ට හැදෙනවා. මේක ගොඩක් ඒ කියන්නේ හැදුනොත් ගොඩක් මාරාන්තික වෙන ලෙඩක්. ඒ කියන්නේ පරපෝෂිතයක් නිසා තමයි මේක ඇති වෙන්නේ. බඩවැල් වල තමයි මේකේ මේ ආසාදන ඇති වෙලා කෑම කන්න බැරුව ගිහිල්ලා බඩවැල් ඇතුළ බඩවැල් නරක් වෙලා ඒ වගේ දේවල් මේකින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් පරවියන්ගේ නාම්බ වගේ සත්තුන්ට ගොඩක්ම හැදෙන්න පුළුවන් දරුණුම ලෙඩක්. ඒ කියන්නේ මේක මුලදිම හොයාගෙන රෝගයට බෙහෙත් කරේ නැතුණොත් අනිවාර්යයෙන්ම සතා මැරෙනවා. කියන්නේ ගොඩක් දරුණුවටම යන ලෙඩක් තමයි මේ කොක්සිඩියෝසිස් කියන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් බෝවෙන්න පුළුවන් වෙන කියන්නේ මේ සත්තු කියන්නේ මේ පරපෝෂිතයගේ බිත්තර බිම තියෙනවා නම් ඒ කියන්නේ ඒකෙන් ඒක එක බිම හෝ වතුර වලින් හරි සත්තුන්ගේ ඇඟට ගෑවිලා ඒකෙන් ඇඟ ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ ඒ වගේම තමයි ඔය ඒ ලෙඩේ තියෙන සතෙක් අපි හිතමුකෝ දැන් අපේ සත්තු එලවනවා හරි මොනවා හරි එහෙම එකක් කියලා. එහෙම එලවනකොට ගිහිල්ලා කොහේ හරි බහිනවා. බැහැලා ආපහු දවසකින් දෙකකින්කට සමහර විට එතන ඒ වෛරස් එක තිබිලා ඒ එතන සත්තුන්ගේ ඇඟින්ම තමන්ගේ කූඩුවට ඇවිල්ලි ඉවර වෙලා තමන්ගේ කූඩුවේ ඉන්න සත්තුත් ගොඩක් අයට මේකෙන් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ පිටි එක්කෝ තව සමහර විට පුළුවන් ඔයාලා පිටින් ගියන සතෙක්ගෙන් මේක බෝ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේම සත්තු නොවුන පිටින් ගියන සතෙක්ගෙන් කියන්නේ ඒ සත්තුන්ට ඒක තිබිලා එයාලා එළියට ගිහිල්ලා ඒනකොටත් මේ ලෙඩේ හදාගෙන වුණත් එන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් බොන වතුර එකෙන් තමයි කියන්නේ. දැන් අපි හිතමුකෝ පිට ගිහිල්ලා මේ ලෙඩේ බෝ වෙලා අපසතෙක් කූඩුවේ ඉන්නවා කියලා. හැදිච්ච ඒ කියන්නේ ඇඟට සතා මේ පරපෝෂිතය ඇතුල් වෙච්ච ගමන් මේක පේන්නේ නැහැ. ඒ වුණාට දැන් සතාගේ ඇඟ ඇතුලේ තිබිලා එයා දැන් පිටින් බෝ කරගෙන ඇවිල්ලා තමන්ගේ කූඩුව ඇතුලේ ඉන්නකොට ලෙඩේ නැති සත්තු ඉන්නවා නම් පොඩි පැටව කියන්නේ නාම්බෝ වගේ ඉන්නවා නම් දැන් අර පරපෝෂිත ඇඟේ ඉන්න සතා එයා ඇවිල්ලා වතුර බොනකොට කියන්නේ වතුර භාජන එකම භාජනෙන්නේ හැමෝම බොන්නේ. එතකොට ඒකෙන් ඊට පස්සේ මල පහ කරාට පස්සේ ඒවා පෑගෙනකොට ඒවා සමහර විට දැන් ඔය කැම ඇට එහෙමත් විසික් වෙන්න තියෙන තිබ්බහම සත්තු කනවනේ. ඒවා කනකොට ඒ වගේ මේක මේ අනිත් අයටත් බෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයේ මේ ටක් ගාලා බෝ වෙනවා. මේක සාමාන්‍යයෙන් කියන්නේ කුඩුවෙන් සම්පූර්ණයෙන්ම මේ අයින් කරන්න බැරි වුණත් අර අපි කලින් වීඩියෝ එකක් කරලා තිනවා විරෝසිඩ් එක. ඒකෙන් පුළුවන් ඔය කියන්නේ දිලීර විස බීජ පරපෝෂිත අනම්මනම් ඉන්නේ උන්. ඒ කියන්නේ කූඩුවට සතියට පාරක් වගේ ස්ප්‍රේ කරන්න පුළුවන් නම් ඒකිනුත් මේක අර මේ බෝ වෙන එක කියන්නේ සත්තු අතර බෝ වෙන එක වළක්වා ගන්න පුළුවන්. 100%ක් බැරුව ගියත් ඒත් ඒකෙන් පුළුවන්. ඒකේ සාමාන්‍යයෙන් අධික රස්නයට සහ මේ ඉරේලියට මේක තියෙන මේ පරපෝෂිතය මැරෙනවා. ඉතින් එතකොටත් බෝ වෙන එක අඩු කරගන්න පුළුවන්. දැන් සතෙක්ගෙන් සතෙක්ට වෙනවා දැන් අර විදියට බෝ වුණාට පස්සේ මේ ටිකක් අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. සාමාන්‍යයෙන් කියන්නේ මේ බිම තෙත ගතිය වැඩි නම් ඒ කියන්නේ වතුර ගතියට හෝ යන එක්ක අපිරිසුදු නම් ඒ කියන්නේ සත්තුන්ගේ ප්‍රමාණය වැඩි නම් මේක ටිකක් පාලනය කරන්න අමාරු වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ සත්තු ගොඩක් ප්‍රමාණයකට වැඩි නම් කූඩුව ඒ කියන්නේ හැම වෙලේම ජරාවට තියෙනවා නම් ඒ වගේ දේවල් එක මේක තිබුණොත් කූඩුව ඇතුලේ කියන්නේ බෝ වෙන ප්‍රමාණය ඉක්මන් වෙනවා. පාලනය කරගන්නත් ටිකක් අමාරු වෙනවා අර මේ ගැටලු නිසා. මේක අපිට තියෙන ගොඩක් ලොකු chance එකක් තමයි කියන්නේ මේ ගොඩක්ම වැඩිහිටි සත්තුන්ට ටිකක් හැදෙනවා අඩුයි. මොකද එයාලගේ ප්‍රතිචක්‍රීකරණය මේ ටිකක් හොඳ නිසා. එතකොට ඉතින් අර ගොඩක් දුරට නාම්බෝ තරුණ සත්තුන්ට තමයි මේක හැදෙන්නේ. අපි බලමු දැන් සාමාන්‍යයෙන් මේක මේ රෝග ලක්ෂණ ටික මූලිකවම තියෙන රෝග ලක්ෂණ ටික
ඉස්සලාම කෑම කන්නේ නෑ සත්තුන්ගේ බර අඩු වෙනවා ඔය කටුලෙඩ හදුනාගේ හැල්ලට කෑ බර අඩු වෙනවා කෑම කන්නේ නෑ ඊට පස්සේ කොළ පාට හරි සුදු පාටත් මලපා යන්න පුළුවන් ඒක ගොඩක් ලෙඩවලට ඔය සාමාන්‍ය සෙම වැඩි වුණහමත් බෙලි ලෙඩේ වගේ එතකොට ගෙඩි ලෙඩවලත් මුලේ වගේ ලෙඩ ගොඩකට ඒක තියෙනවා ඉතින් අර වගේ දෙයක් වෙනකොට දැන් මේ ලෙඩේමද කොක්සිඩියස් කියන ලෙඩේ මද කියන අපිට හරියටම ගෙස් කරන්න බෑ හැබැයි ඔයාලට පොඩ්ඩක් මේ හොඳට ඒක බලන්න පුළුවන් ඊට පස්සේ සුදු පාට මලපා යන්න පුළුවන් එයාම පාචන රෝගයක් වගේ ඔයාලට බලාගන්න පුළුවන් වමන ගතියට වගේ එතකොට බඩෙල්ලි යන එක බලාගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේකේ උච්චතම අවස්ථාවට ආරෝසය කියන ලෙඩේ උපරිම වැඩි වුණාට පස්සේ සාමාන්‍යයෙන් සත්තුන්ට මලපාත් එක්ක ලේ යනවා. ඒ කියන්නේ ලේ පිට වෙනවා. ඒ කියන්නේ එතකොට සත්ත්වය නම් ගොඩාක් දරුණු වෙලා. එතකොට අර ගොඩ දාන්න කියන්නේ බෙහෙත් වලින් සෑහෙන්න කියන්නේ පරිස්සම් කරලා සතාව ගොඩ දාන්න තමයි වෙන්නේ. අර ලේ යනවා කියන්නේ ගොඩාක්ම සතාවට කියන්නේ උපරිම දරුණු තත්ත්වයට වෙලා. මේක කුකුලන්ට පරිවියන්ට දෙගොල්ලන්ටම බලපානවා. ඉතින් අර ගැටලුව තියෙන්නේ මුලින්ම දැන් මේක බලනවා නම් ගොඩක්ම කියන්නේ තරුණ වයස්වල කට්ටියට මේ කොළපාට පාචනය වගේ යන එක තමයි බඩේලි යන එක තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ලොකු අය ගැන ටිකක් බර අඩු වෙන එක. කියන්නේ ලොකු අයටත් ප්‍රතික්‍රියා අඩු සත්තු වගේ ඉන්නවනම් එයාලගේ බර එහෙම අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලට බඩේලි නොගියත් බර එහෙම අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් මේ ටික හරියට මේවා කරලා මුලම වගේ කියන්නේ ලේ යන තත්ත්වයට එනවා කියන්නේ ගොඩක් දරුණුයි. ඊට කලින් මේක මොකක් හරි බැලන්ස් එකක් දාගෙන ඔයාලට කරගන්න පුළුවන් නම් බෙහෙත් කරගත්ත ලෙඩේ මුල හොයාගත්තොත් ඔයාලට මේ ලෙඩෙන් සත්තු ටික ගොඩක් පරිස්සම් කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේක සාමාන්‍යයෙන් හැදුනට පස්සේ ප්‍රතිකර්මයක් විදිහට කියන්නේ මුලම වගේ ඔයාලට කරන්න පුළුවන්. මේකේ තියෙනවා හෙලිස් බ්‍රෑන්ඩ් එකෙන් තියෙනවා බේකොක්ස් කියලා බෙහෙත් එකක් අපි මේකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒ බෙහෙත් එක අරගෙන දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක තියෙන ඔයාලා මේ බෙහෙත් එක දෙනවා නම් හරියටම ඩෝස් එක අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ කියන්නේ තියෙන විදිහටම දෙන්න ඕනේ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් එන්නේ කිලෝ 100කට මිලි 30ක්. ඒක අපි කන්වර්ට් කරගන්න ඕන සාමාන්‍යයෙන් සත්තු කිලෝ 10ක් කියන හදාගන්න. අපේ පරිවින්නම් හදන්නේ කිලෝ 10කට වගේ ආසන්න ගානක්. කියන්නේ කිලෝ 10කට වැඩි වෙන. ඒ කියන්නේ මේ ප්‍රමාණයට හරියටම මිලි 3යි දාන්නේ. ඊට වැඩියෙන් දාන්න එපා. ඩෝස් එක වැඩි වුණොත් එහෙම සත්තු මැරෙන්න උනත් පුළුවන්. අපි තුමුකෝ ඔයාලගේ ඉන්නේ සම්පූර්ණ සත්තුන්ගේ බර කිලෝ 5ක් කියලා. ඒතකොට මිලි 1.5ක් වගේ තමයි මේ වතුරට කලවම් කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ඒක වතුරට කලවම් කරලා දෙනකොට උනත් සාමාන්‍යයෙන් ගොඩක් දවස් දෙන්න ඕනේ නැහැ. හරියටම දෙන්න ඕනේ දවස් කියන්නේ වතුර අර විදිහට කලවම් කරලා දෙනවා නම් දවස් 2යි දෙන්න ඕනේ. ඒ කියන්නේ පැය 8යි තියන්න ඕනේ. අපි හිතමුකෝ දැන් ඔයාලා එක දවසක දෙනවා කියලා. එදා උදේ ඔයාලා දිනවා 10ට. 10 ඉඳලා හරියට පැය 8ක් යනකම් විතරයි මේ වතුර එක බොන්න තියන්නේ. පැය 8ක් යනකොට ඒක අයින් කරනවා. ඊට පස්සේ ඒ දවසට ආයෙ ඒක දෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ දෙන්නේ ඊළඟ දවසට. ඒ කියන්නේ දවස් 2යි. මේක දෙන්න ඕනේ දවස් 2යි. ඒකත් දෙන්න ඕනේ පැය 8කට 8යි තියන්න ඕනේ. අපි වතුර එකකට කලවම් කරලා බොන වතුර ප්‍රමාණයට වතුර ලීටරයකට කලවම් කරලා මේ තියන්න ඕනේ. ඒ කියන්නේ බොන වතුර ප්‍රමාණයටම කලවම් කරන්න ඕනේ. සාමාන්‍ය සත්තු බොන ප්‍රමාණයකට කලවම් කරන්න. ඒක ඉතුරුනා හෝ ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ඉතුරුනා කියලා පැය 8කට වැඩියෙන් තියන්නේ නැහැ. හරියට පැය 8කින් ඒ වතුර එක අයින් කරන්න ඕනේ. අයින් කරලා ඊට පස්සේ ආපහු ඊළඟ දවසට තමයි දෙන්න ඕනේ මේක. ඒ වගේම තව තියෙනවා මේකට අත් බෙහෙත් කිව්වට අත් බෙහෙත්මත් නෙමෙයි. කියන්නේ හැදෙන්න කලින් සහ මේ පොඩි පොඩි දේවල් කීපයක් එකතු කරගෙන ඉවර වෙලා ඔයාලට මේක මේ සාමාන්‍යයෙන් හැදෙන එක පාලනය කරගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ හැදීම ඉස්සරහට හැදෙන එක සහ හැදෙන්න තියෙන ඉඩ කඩ අඩුව. ඒකට ඔයාලට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇපල් සයිඩ විනාකිරි. ඒවා දැන් සාමාන්‍යයෙන් ඔයාලා ගන්න පුළුවන් සුපර් මාකට් වල වගේ තියෙනවා. ඊට පස්සේ කුරුඳු, සුදු ලුණු, ග්‍රීන් ටී, ඔරිගානෝ, එතකොට කහ කුරුඳු ඒ වගේ දේවල් වලින් ඒ වගේ දේවල් වලින් මේක සාමාන්‍යයෙන් පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කුරුඳුයි කහවලයි තියෙන ඇන්ටි බයොටික් එකක්. ඒක ප්‍රතිජීවකයක්නේ. අපේ කලිනුත් වීඩියෝ කීපයක්ම දාලා තියෙනවා මේ ප්‍රතිජීවක ගැන. සාමාන්‍යයෙන් කහ කුරුඳු දෙකම හොඳයි. එතකොට ඒක ඔයාලට පුළුවන්. ඒතකොට විනාගිරිය කියන්නේ ඇපල් සයිඩර් විනාගිරිය එකයි සුදු ලුණු ග්‍රීන් ටී එක ප්‍රතිචක්‍රීය පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ තුන සාමාන්‍යයෙන් සුදු ලුණු වල එහෙම තියෙනවා. අපි කලිනුත් දාලා තිබ්බා. ඔය සාමාන්‍යයෙන් බැයි කාලට වගේ සත්තුන්ට මේ ටික දෙන්න දුන්නොත් හොඳයි. එහෙමයි කියලා අපි ඔයාලට දාලා දුන්න වීඩියෝ කීපයක් ඔයාලා ඒවත් බලන්න ඇති. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් සත්තුන්ට දෙන කෑමත් එක්ක කුරුඳු සුදු ලුණු ග්‍රීන් ටී ඔරිගානෝ කියන ටික කෑමත් එක්ක ටිකක් කලවම් කරලා දෙන්න. ඒක දුන්නාම මේ රෝග හැදෙන්න දින ඉඩ කඩ මග ඇරිලා යනවා. අපි
කලින් අරර කිව්ව මේ බෙහෙත් එක දෙන්න කලින් මේකින් ඔයාලට පුළුවන් මේ හැදෙන එක සාමාන්‍ය පාලනය කරගන්න කියන්නේ හැදෙන් ඉඩකඩ තියෙනවන අඩු කරගන්න ටස පුළුවන් බොන වතුර එකට සාමාන්‍යයෙන් ඇබ සයිඩ විනගකින් පොඩ්ඩක් සහ මේ සුදුරුණුටියක් වතුරට එකතු කරන්න බොන්්ඩ එතකොට සාමාන්‍යයෙන් මේ වදනකොට දරුණ මහලු වැඩිටි කියලා පරවෙන්ට ඕනමගෙනකුට ඇතර බැක්ටීරයා දිලීර පරපෝෂිත රෝගවලින් ගොඩක් දුරට ආරක්ෂ කරගන්න පුළයි කැන පොඩි සත්තු ලොකු සත්තු කියලා නෑ ගොඩක් ගැනහම සතෙක්ම වගේ මේකින් මේ පරිස්සං කරගන්න පුළුවන් හැදෙන්ට තින ඉට කඩ කියෙන හැති පරපෝෂිත වගේ දේවල්ලි හැදෙන්ට ඉටකට ගොඩක් දුරට මේ අඩු කරගන්න මේකෙන් පුළුවන් ඒවගේ මවාලට පුළුවන් මේ ඔරිගානු කොලාරගෙන ඒක මත පවන වගේ වේලලා ඊට පස්ස ඒකින් අර තේක වගේ හදලා මුවතුරෙන් හදලා ඊට පස්ස එක සාමාන්‍යෙන් කාමරුෂ්ණත්තේ නිවුණට පස්සේ සම්පූර්ණ නිවුණට පස්ස සත්තුන්ට එක ටිකක් බොන වතුරත්තේ කලවන් කල්ලාරි බොන්ඩ එම ඩිරෙක්කරීම දෙන්න පුළුවන් ඊට පස්සේ සාමාන්‍යෙන් ඔරිගානු සුදුරුණු සහ කහ වතුර ලීට දෙක මරටොයි කලවන් කල්ල එම නිකන් දෙන්නත් පුළුවන් ඒටස්සේ කුරුන්දු කහ ඒවගේ අපි ඉස්සල කලින් කිව ජාතිටික ඔක්කෝ වගේ වාලට පුළුවන් මේ කෑම කෑමවලට එකතු කරලා දෙන්න සත්තුන්ට කියන කන කෑමත් එක්කව කලවන් කෑමවලට වගේ එහෙම කලවන් කල දෙන්න පුළුවන් ඒ වගේ මලට පුළුවන් සුදුරුණු කරාමුටටි ඒ සහ ඇල්ප සයිඩයකින් තේහැන්දක් වතුර ලීටර එකට වගේ කලවන් කරලා එක දිගට සතියක් දෙකක් වගේ දෙන්න පුළුවන් එක කියන මේක එකන ඔක්කොම එකට දෙන්න හොද නෑ මේ ඕනම එකක් එකැන එක පාරක එක දවසක් දෙන්න අපි උත්තම කොයාලා උදාරණක දිරව මේ වතුරකට කලවන් කාරාමට රිසිරුණු දාලිවල්ල වතුරක දෙනවා ඒක දෙනවා කටිනිය කරන සතියක් දෙක අර ඔක්කොම එකටම දෙන්න නෙමේ යෝනේ එකක් කටිනිය කර මොන හරිවාලට පුළුවන් විදිර හොයාගන්න පුළුවන් දේවල්ලොලි බල එහෙම දෙන්න පුළමකොද මේ ඔක්කුම ස්වාභාවික දේවල් නිසා මේ සත්තුන්ටම කිසි ගැටලුවක් වෙන්නේ නෑ සාමාන්‍යෙන් අර ලෙඩේ හැදෙන්න්න ගැන හැදෙන්න්න තියෙන ඉටකට ගොඩක් මේකින් නොවලට මේ අඩු කරගන්න පුළුවන් සාමාන්‍යෙන් මංගුණත් මගේ සත්තුන්ට එක සාමාන්‍යයෙන් මම දෙනවා කුරුදු සුදුලුණු කහය වගේ ටිකක් තල්ල වතුරට දාලා කරමු නැට්ටක් වගේ දාලා එක උනුවතුර එක රේටික පොටක් දාලා තම්බලා එහෙම කරලා මත් දෙනවා ඉතිං ස්වාභාවික දේවල් වලින් ගොඩක් කරන්න දොර අපිටර මේ වෙනම දෙන්න ඕන්නෑ ඒ කියන්නේ ඔය වෙනම අපිට ඇන්ටිබයිටික් කනම් මනන් කියලා සත්තුන්ට ලෙඩ හැදෙන්න්න තිනීටකට අඩුනාමට වෙනම අම්තරව දෙන්න ඔන්නන් දරට පුලන් ඔරිගානුවකින් මේ හොයිල් බින්දුවක් වගේ බොන වතුරය කර දාලා දෙන්න ඉතින් අර ඒවගේ දේවල් වලින් මේ හැදෙන්න්න තින මේ ලෙඩේ කොට කොච්චර දරනුවත් හැදෙන්න්න තින ඉටකට ගොඩක් අඩු කරගන්න පුළුවන් එහනම් වලට වීඩියෝ ගොඩක් වටින් ඇති කියලමං හිතනවා බලන්න වාලගෙත් මේ වගේ රෝක ලක්ෂණ තියෙනවන බලලා අර අපි දීපු බෙහෙත්තක දෙන්න පුළුවන් කියන්නේ ඒ රෝගලක්ෂ ඔක්කම තිනන්න කිය අන්තිමට ලේයන තත්තර වගේ එනවනම් ඒ බෙහෙත්තක දුන්නට ගැටලුවක් නෑ හැබැයි අනිත් දේවල් ලින් ඔය පිදිව ස්වාභාවික දේවල් එකතු කරගෙන වරලා ඔයාලට සත්තුන්ට දෙන්න පුළුවන් ඔය හැදෙන තින ලෙට ගොඩක් නවත්ත ගන්න පුළුවන් කියන මේ ලෙඩට අදාලව ගොඩක් දේවල් මේ නවත්ත ගන්න පුළුවන් එන හැදෙන්න්න කලින් සහ එකනතර කොන්ට්‍රෝල් එකක් තියෙනවා එතකොට ඒලිඩ විතරන්නම ගොඩක් ලෙඩවලට මේ අපි දැංකව ස්වාභාවික දේවල් ඕරිගානෝ කුරුඳු පොතු ඇපල් සයිඩ විනික ඒ වගේ දේවල් මේ ගොඩක් ලෙඩවලට හොඳයි එනම් අදට අප වීඩියක මෙති නවතන වලට ගොඩක් වටන විඩියක් වෙන්න ඇති කියලා මං හිතනවා අපේ Facebook YouTube සහ TikTok channel ලොක්කොගේම ලින්ක් ටික සහ WhatsApp group වල ලින්ක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට පුළුවන් ඒ ටිකට ජොයින් වෙලා ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අපෙන් අහන්න එහෙනම් අපි ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා ඔයාලටම සුබ දවසක්